ආයිබෝවන් ගිහාන් දිල්ෂාන් YouTube channel එකට ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ හරිම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි දරුවෙකුගේ මුළු ජීවිත කාලෙටම අඩිතාලම දාන ඔවුන්ගේ අනාගතයේ සැලැස්ම නිර්මාණය කරන පවුල ගැන. ඉතින් මේ විග්‍රහය පුරාවට අපි බලමු පවුලක තියෙන ඒ ගැඹුරු සහ මූලිකම කාර්යභාරය මොකක්ද කියලා. මෙන්න මේ උපුටා දැක්වීම තමයි අපේ සම්පූර්ණ කතාවේම හදවත. පවුල යනු දරුවෙකුගේ පළමු ලෝකයයි. හරිම සරලයි වගේ පේනුනට මේ වචන ටික ඇතුලේ හරිම ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි ඒ ගැන තව දුරටත් කතා කරමු. ඉතින් මොකද්ද මේ පළමු ලෝකය කියන්නේ? ඒ කියන්නේ දරුවෙක් මේ ලෝකෙට ඇස්සරපු ගමන් ආදරය, විශ්වාසය සහ Taman තනි නෑ කියන උණුසුම් හැඟීම මුලින්ම අත්විඳින තැන. යාළුවෝ හම්බ වෙන්න, ඉස්කෝලේ යන්න, සමාජයට මුහුණ දෙන්න මේ හැම දෙයකටම කලින් ජීවිතේ ශක්තිමත්ම අත්විවරම වැටෙන්නේ මෙන්න මෙතනයි. මෙන්න මේක තමයි අපි ගොඩක් වෙලාවට අමතක කරන දේ. අපි හිතන්නේවත් නැති පුංචි දේවල්. නින්දට යන්න කලින් දෙන එකම එක වැල්ද ගැනීමක්, එකට වාඩි වෙලා කරන පොඩි කතා බහක් මේ හැම දෙයක්ම දරුවාගේ ජීවිත කතාවේ වැදගත්ම පරිච්ඡේදය බවට පත් වෙනවා. ඇත්තටම උන් මුළු ලෝකයම දකින්න විදිය නිර්මාණය වෙන්නේ උන්න ඔය වගේ පුංචි මොහොතවල් වලින්. හොඳයි. එහෙනම් අපි බලමු මේ ජීවිත සැලැස්මේ පළවෙනිම සහ වැදගත්ම ස්තරය මොකක්ද කියලා. ඒ තමයි ආරක්ෂාව. දරුවෙකුට නිර්භීතව මේ ලෝකයේ ගවේෂණය කරන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, වර්ධනය වෙන්න මේ හැමදේටම අවශ්‍ය ශක්තිමත්ම පදනම තමයි මේ ආරක්ෂිත හැඟීම. ඉතින් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න බලන්න. දරුවෙකුට ඇත්තටම ආරක්ෂිතයි කියලා දැනෙන්නේ කොහොමද? ඒක පරිපූර්ණ දෙමව්පියන් වීම ගැන නම් නෙවෙයි. පිළිතුර තියෙන්නේ මෙන්න මේ දේවල් වල. ආරක්ෂාව කියන්නේ පරිපූර්ණ වීම නෙවෙයි, ඒක ස්ථාවර වීම. දරුවා දන්නව නම් දේවල් සිද්ධ වෙන රටාවක් තියෙනවා කියලා, තමන්ගේ ලෝකේ එකපාරටම කඩාගෙන වැටෙන්නේ නැහැ කියලා, අන්න එතකොට තමයි ඔවුන්ට බය නැතුව ලෝකයේ ගවේෂණය කරන්න ධෛර්යය ලැබෙන්නේ. හරි. දැන් අපි මේ පිරමීඩේ ටිකක් ඉහළට යමු. පවුලක් කියන්නේ කොහොමද දරුවෙකුගේ අභ්‍යන්තර ලෝකය, කියන්නේ ඔවුන්ගේ හැඟීම් සහ සාර ධර්ම වලට සැලැස්මක් දෙන්නේ කියලා අපි දැන් බලමු. මේක හරිම බලවත් සංකල්පයක්. දරුවන් ඉගෙන ගන්නේ අපි කියන දේට වඩා අපි කරන දේ දිහා බලලා. සම්සුන් දෙමව්පියෙක් දිහා බලාගෙන ඉන්න දරුවෙක් සංසුන්කම ඉගෙන ගන්නවා. ඒ වගේම ඉවසිලිවන්ත දෙමව්පියෙක් දිහා බලලා දරුවා ඉවසීම ඉගෙන ගන්නවා. ඔවුන්ගේ චිත්තවේගීය භාෂාව බවට පත් වෙන්නේ පොත්වල තියෙන දේවල් නෙවෙයි. ඒක ඔවුන් තමන්ගේ දෙමව්පියන්ගෙන් දකින දේ. අන්න ඇයට ගරු කරන නිවසක්, සංවේදනය උගන්වනවා. හරිම සරලයි නේද? පවුල තමයි දරුවෙකුගේ හැඟීම් ගැන උගන්වන පළවෙනිම පාසල. ඉතින් තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. දරුවෙකුගේ චරිතය ගොඩනැගෙන්නේ ලොකු දේශනාවලින් නෙවෙයි. ඒක හැදෙන්නේ තමන්ගේ දෙමව්පියන් ඇත්ත කියනව දකිනකොට, අනිත් අයට ගෞරවයෙන් කතා කරනව අහෙනකොට, කවුරුත් බලාගෙන නැති වෙලාවට කරන කරුණාවන්ත ක්‍රියා දකිනකොටයි. හොඳයි. දැන් අපි කතා කරමු මේ වගේ ආරක්ෂිත පදනමක් තියෙන දරුවෙක් කොහොමද ශක්තිමත් ආත්ම විශ්වාසයක් ගොඩනගාගන්නේ සහ අනිත් අයත් එක්ක සබඳතා පවත්වන්න ඉගෙන ගන්න කියලා. මේ බලන්න, ගෙදරදී දරුවෙකුට ඇහෙන පණිවිඩ තමයි ටිකෙන් ටික ඔවුන්ගේම අභ්‍යන්තර කටහඬ බවට පත් වෙන්නේ. මම ඔයාව විශ්වාස කරනවා කියන මේ සරල වචන ටිකට පුළුවන් දරුවෙකුගේ මුළු ජීවිතේම වෙනස් කරන්න. ඒ වගේම තමයි මේ පණිවිඩයත්. ඔබට නැවත උත්සාහ කරන්න පුරුවන්. මේකෙන් දරුවා ඉගෙන ගන්නවා අසමත් වීම කියන්නේ ලෝක විනාශයක් නෙවෙයි, ඒක ඉගෙනීමේම කොටසක් කියලා. දෙමව්පියන්ගෙන් ලැබෙන මේ දිරිගැන්වීම තමයි දරුවෙකුගේ ඔරොත්තු දීම හැකියාව ගොඩනගන්නේ. මේක හරිම ලස්සන උපමාවක් නේද? පවුල කියන්නේ දරුවෙක් Tamanවම මුලින්ම දකින කණ්ණාඩිය. ඒ කණ්ණාඩියෙන් පේන දේ තමයි ඔවුන්ගේ සම්පූර්ණ ආත්ම ප්‍රතිරූපය සහ Tamanගේ වටිනාකම ගැන තියෙන හැඟීම හැඩගස්වන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමු මේ පෞල් පසුබිම කියන දේ කෙනෙක්ගේ මානසික සෞඛ්‍යයට, ඉගෙනීමට සහ අනාගත සම්බන්ධතාවලට කොහොමද දිගුකාලීනව බලපාන්නේ කියලා. පර්යේෂණ වලින් නැවත ඔප්පු වෙලා තියෙන දෙයක් තමයි උණුසුම් සහ සහයෝගී පෞල් පරිසරයක් සහ දිගුකාලීන මානසික සෞඛ්‍ය අතර සෘජු සම්බන්ධයක් තියෙනවා කියන එක. ඔයාලට මේ වගුව බලුවම පෙනේ සෞඛ්‍ය සම්පන්න පෞල් පරිසරයක් මගින් කාංසාව, මානසික අවපීඩනය වගේ අවදානම් කොහොමද අඩු වෙන්නේ කියලා. මානසික සෞඛ්‍යයට වගේම මේ දේ ඉගෙනීමටත් සෘජුවම බලපානවා. රාත්‍රී කෑම මේසේදී කරන පොඩි කතාබහක්, එකට වාඩි වෙලා පොතක් කියවන එකක් මේ හැම දෙයක්ම දරුවාගේ කුතුහලය වැඩි කරනවා, ඉගෙන ගන්න ආශාවක් ඇති කරනවා. ඉතින් මේ හැමදේම එක්ක ඇතරම වැදගත් වෙන්නේ මොකක්ද? අපි දැන් මේ විග්‍රහයේ වැදගත්ම පණිවිඩයට එනවා. ඒ තමයි
අපි ඉලක්කය වෙන්න ඕන පරිපූර්ණ පවුලක් වෙන එක නෙවෙයි, දරුවා වෙනුවෙන් හැම වෙලේම ඉන්න පවුලක් වෙන එක. මේ තමයි කතාවේ සාරාංශයම. පවුලක සැබෑ බලය තියෙන්නේ ලොකු තෑගි භෝගවලවත් සල්ලිවලවත් නෙවෙයි. ඒක තියෙන්නේ එකට ගත කරන කාලය, එකිනෙකාට ඇහුම්කන් දෙන එකේ උණුසුම් බැලඳ ගැනීමක සහ අවබෝධය තුලයි. මේක තමයි අපි හැමෝම මතක තියාගන්න ඕනම දේ. දරුවෙකුට පරිපූර්ණ පවුලක් අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඕනම වෙලාවක Taman වෙනුවෙන් ඉන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන් පවුලක්. එහෙනම් අවසාන වශයෙන් මේ දේ මතක තියාගමු. පවුල කියන්නේ දරුවෙක් ජීවත් වෙන තැනක් විතරක්ම නෙවෙයි. ඒක තමයි ඔවුන්ගේ හදවත, මනස සහ මුළු අනාගතයම හැඩගස්වන වැඩබිම. ඉතින් මේ වීඩියෝව ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න, මොනවාරි ප්‍රශ්න අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වටිනා තොරතුරු තවත් කෙනෙකුට දැනගන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.